මාසික පඩියක් මොකක්වත් නෙමෙයි මහත්මයා. ඔබතුමාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ගෙවිය යුතු මුදල. එම මුදල ඕනෑම සේවකයෙක් ආයතනයෙන් බැහැරව ගියාම ආයතනයේ විසින් ඔහුට ගෙවීමට සලස්වනවා. අනේ එමද හරි සන්තෝෂයි මහත්තයෝ. ඒක නම් මේ මම දැන් මොකද්ද මහත්තයෝ කරන්න ඕනේ? ඔබතුමා මම කියන තැනට ඇවිත් ඒ මුදල කලෙක්ට් කරගත්තා නම් හරි පොඩකින් රයිට් මම චෙක් කරගන්න ගමන් මෙතන ඩොකියුමන්ට්ස් ටිකක් තියෙනවා මහත්තයා. ඩොකියුමන්ට්ස් ටික සයින් කරලා පේමන්ට් එක ගත්තා නම් හරි සයින් කරන්න පුළුවන් නම් ඩොකියුමන්ට්ස් ටික අපි කියන විදිහට කෑෂ් ටික අපිට අරන් ඉන්න පුළුවන්. මේ එන්න මේ කොහෙටද මහත්තයා එන්න ඕනේ? මෙහෙමයි මහත්තයා. හරි තැනක් කිව්වොත් එන්න පුළුවන් නේද? රයිට් හරි අපි තැනක් ඔබතුමාට කියන්නම්. ඔබතුමා ඇවිත් ඒ ඩොකියුමන්ට් එක සයින් කරන්න. සමහර විට මේ මුදල ඒ වෙලාවෙම ගන්නත් පුළුවන් වේ. කල හැකි උපරිම දේ අපි බලමු කරන්න. මේ මුදල ඒ වෙලාවෙම කලෙක්ට් කරගන්න. පොඩකින් සම මේ කම්පියුටර් එක චෙක් කරගමු. හරි මේ ඔබතුමාගේ සහෝදරයෙක් සමාගමේ රැකියාව කරාද? ඒ සහෝදරයාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මේ වැඩ කරපු කාල සීමාවත් එක්ක මුදලකුත් තියනවා ගන්න. මහත්තයා මෙහෙම කරන්නත් පුළුවන්. මංජිත මහත්තයාට වගේ සහෝදරයෙක් එක්ක වෙන්න පුළුවන් නම් ඒ මුදල ඔබ දෙපළට එකවරම රැගෙන යන්න පුළුවන්. කලෙක්ට් කරන්න පුළුවන් කියන එක මේ කියන්නේ. කරගන්න පුළුවන්. එන්න. හරි සර්. එහෙනම් අපේ නිලධාරි මහතුරුන් ෆ්‍රී වෙන වෙලාවක මහත්තයාව කන්ටැක්ට් කරගෙන මහත්තයා ඉන්න තැනකට ඇවිත් මේ මුදල ලබා දෙන්න. ඒක සපෝට් කරන්න. Thank you very much sir. Thank you.